සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඉතින් මම අද ඔයාලට අදත් පැල ටිකක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ පිළියන්දල මිස්, වෙන්නප්පුව මිස් ඔයාලා දෙන්නටත් ගොඩක් ස්තුතියි මගෙන් පැල ලබා ගත්තට. අද තියෙන පැල ටික මොනවද කියලා බලමු. අද ඔක්කොම තියෙන්නේ අඟල් 6-7 උස තමයි ඔක්කොම තියෙන්නේ. මේ තියෙන්නේ බ්ලැක් කාඩිනල් පැලයක්. කළු පාටින් තමයි යාගේ මල හැදෙන්නේ. කට් මුල් තියනවා දාලා ඔයාලට ඕන නම් එකත් කට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ රැපිඩෝ පැලයක්. රැපිඩෝ මල තමයි අඳුනන්නේ නැති කෙනෙකුට මේ තියෙන්නේ. එකත් බලන්න එකත් බයි කලර් වෙලා ගොඩාක් දික් වෙලා හැදෙන මලක්. ඒකත් හරිම ලස්සන මලක්. මේ තියෙන්නේ ස්විට් ලෙනින්. රෝස පාටින් තමයි යාගේ මල හැදෙන්නේ. මේ තියෙන්නේ බලා ගන්න දන්නේ නැති කෙනෙකුට ඒ මල නම් දැන් පර වේගෙන වගේ ඇවිල්ලා තමයි තියෙන්නේ. ලස්සන රෝස පාටකින් තමයි එයාගේ මලත් හැදෙන්නේ. මේ තියෙන්නේ සීඩ් පැලයක්. කට් මුල් දාලා තියෙනවා. ඒකත් ඔයාලට පුළුවන් කට් කරගෙන වැල ගොඩක් බෝ කරගන්න. මේ තියෙන්නේ සීඩ් එක. ලස්සන කළු පාටට හුරු කුණුලේ පාටකින් තමයි එයාගේ මල හැදෙන්නේ. මේ තියෙන්නේ අපි කවුරුත් ආස කරන සිරානෝ. එයාගේ නම් තව පොඩි පැලයකුත් දාලා තියෙනවා. ඔයාලට ඒකත් ගලවගෙන හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සිරානෝ. ඒක නම් හැමෝම අඳුරනවනේ. ඒත් දන්නේ නැති කෙනෙකුට ඔන්න බලා ගන්න මම පෙන්නුවා. මේ තියෙන්නේ පින්ක් පෑස් පැලයක්. මේ තියෙන්නේ එයාගේ මල. මේ තියෙන්නේ පීරිනෝ පැලයක්. එයාගේ මලත් මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ පීරිනෝ. දිගටි මලක් තමයි හැදෙන්නේ දම් පාටින්. මේක ඇන්තදීසියා බ්‍රවුන් පැලයක්. ඒක නම් මට මතක හැටියට මේක টොප් කට් එකක් කියලා තමයි මම හිතන්නේ. ගහ ලස්සනට හොඳට හැදිලා තියෙනවා. මේ තියෙන්නේ සාසෝ. ඒකෙත් කට් මුල් දාලා තියෙනවා. ඔයාලට ඒක කට් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ සාසෝ මල. ඒකත් දැන් පර වෙන්න හැරිලා හරි ලස්සන මලක් තමයි සාසෝ කියන්නේ. ඉතින් මෙතන තියෙනවා පැල 9ක්. මේ පැල 9 මම ඔයාලට 2850කට දෙනවා. ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් WhatsApp නම්බර් එකට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. 0779 541 138 0779 541 138 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට කුරිය පහසුකම් තියෙනවා. බැංකු තැන්පතු වලින් ඔයාලට මේ පැකේජ් එක අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ස්තුතියි.